ඔයාගේ ප්‍රොජෙක්ට් එකෙත් මෙහෙම ඩස්ට් එක බැඳිලාද? පික්චර් ක්වොලිටි අඩු වෙලාද? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එක ගලවලා ක්ලීන් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝත් එක්කම රැඳිලා ඉන්න ඔයාගේ ප්‍රොජෙක්ට් එක ක්ලීන් කරගන්න. ඉතින් යාළුවනේ අපි මේක ඉස්සරහම ගලවනකොට මෙතන මේ ප්‍රොජෙක්ටරේ බ්‍රැකට් එකේ පස්සා තියෙනවා පොඩි රබර් කවරයක් වගේ. ඒකේ ඇතුලේ තමයි ඇන හතරක් තියෙන්නේ. ඉතින් අපි මේ රබර් කවරේ උස්සපුවාම අපිට මෙතන ඇන හතර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට පොඩි මේ වගේ ස්ටා ස්ක්‍රූප් නියනකින් මේ ඇන හතරම අපිට ගලව ගන්න පුළුවන්. ඉතින් මේ ඇන හතර මේ විදිහට මේ මම පෙන්වන විදිහට ඔයාලට ඇන හතර ගලව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේකේ දැන් මම ඇන හතර ගලවලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේ බ්‍රැකට් කවර් එක මෙහෙම උඩට උස්සලා අන්න එහෙම හිමිට අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ බලන්න දැන් මේ බ්‍රැකට් කවර් එක ගැලෙවුවට පස්සේ බ්‍රැකට් එකේ තියෙනවා තව ප්‍රොජෙක්ටරේට සෙට් වෙච්ච මේ වගේ ඇන දෙකක්. ඒකත් අපිට මේ වගේ ස්ටා ස්ක්‍රූප් නියනකින් මෙහෙම මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඔන්න දැන් මම ඒ ඇන මේ විදිහට ඔයාලා ප්‍රොජෙක්ටරේ පරිස්සමින් ගලව ගන්න. යන දෙකක් තියෙනවා දෙපැත්තේ. ඊට පස්සේ ඔන්න මම මේ බ්‍රැකට් එකත් ඒ විදිහට මට ගලව ගත්තට පස්සේ මේ විදිහට ප්‍රොජෙක්ටරේ තියෙනවා. ප්‍රොජෙක්ටරේ මේ වටේ ඊට පස්සේ චූටි කානුවක් වගේ කොටසක් තියෙනවා. එතන නියපොත්ත දාලා උස්සපුවාම මේක ප්‍රොජෙක්ටරේ කවරේ ගලව ගන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ මෙතන පවර් බෝඩ් එකයි ඩ්‍රයිව් බෝඩ් එක දෙක තමයි තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ කරගන්න ඕන මේකේ ඩ්‍රයිව් බෝඩ් එකේ පවර් බෝඩ් එකේ තියෙන මෙන්න මේ සොකට් ටික පරිස්සමින් ගලව ගන්න ඕන. ඉතින් මේව ගලවනකොට බොහොම හිමින් කරන්න. මොකද මේ සොකට් එච්චර හයිය නෑ. ඒ වගේම මෙතන මේ ඩිස්ප්ලේ එකේ රිබන් එක ගලවනකොට බොහොම පරිස්සමින් ගලවන්න. ඉතින් සැලකිල්ලෙන් කරන්න. නැත්තම් මේවා චූටි වයර් වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි ස්මෝල් වයර්. ඉතින් ඒවයින් කැඩෙන්න බලනවා. ඒකින්ද මේ විදිහට මේ තියෙන බෝඩ් එකේම සම්පූර්ණ සොකට් වල සම්බන්ධ වෙලා තියෙන මේ ජැක් සේරම ටික පරිස්සමෙන් ගලව ගන්න. දැන් අපි සොකට් ටික ඔක්කොම වගේ ගලවගෙන ඉවරයි. දැන් මේකේ මේ බෝඩ් එකට සම්බන්ධ වෙලා ඇන තියෙනවා පොඩි ඇන. මේ මම පෙන්වන තැන මෙතන මේ ඩ්‍රයිව් බෝඩ් එකේ මෙතන ඇනයක් තියෙනවා. තව මෙතන කොන් දෙකේ ඇන දෙකක් තියෙනවා. එතෙන්ටත් අපි මේ වගේ පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දාලා මේ ඇන දෙක මේ විදිහට ඉන්සයිඩ් ලූස් කරලා අපිට පුළුවන් මේ විදිහට මෙතනදී මේ ඩ්‍රයිව් බෝඩ් එක අපිට මේ විදිහට හිමින්සරේ උස්සලා ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දාලා මේ විදිහට පරිස්සමින් උඩට උස්සලා මේ වගේ ඩ්‍රයිව් බෝඩ් එක මෙන්න මේ විදිහට අයින් කරගන්න. මේක අයින් කරගත්තට පස්සේ අපිට තියෙන ඊළඟට පවර් බෝඩ් එක තමයි තියෙන්නේ අයින් කරන්න. මේ පවර් බෝඩ් එකෙත් ඒ විදිහටම ඇන හතරක් තියෙනවා. ඉතින් ඒකෙත් ඒ විදිහටම ඇන ටික ලූස් කරගන්න ඕන. ඇන ටික ලූස් කරගෙන තමයි පවර් බෝඩ් එකත් ගලව ගන්න ඕන. ඔන්න මම දැන් ඇන ඒකෙත් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් ලූස් කරගන්නවා. ඉතින් ඔයාලා කලබල නොවි මේක හිමින්සරේ කරගන්න. මොකද මේ හරි සියුම් විදිහට තමයි මේ ප්‍රොජෙක්ටරේ ඇතුලේ මේ බෝඩ් මේවා නිෂ්පාදනය කරලා හයි කරලා තියෙන්නේ. හරි සියුම් විදිහට. ඉතින් කල්පනාකාරීව ගලවන්න. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ටරේ ලෙන්ස් වලට උඩින් කවර් එකක් තියෙනවා. මේ විදිහට මේ ප්ලාස්ටික් කවරේ තියෙනවා. ඉතින් ඒකෙත් මේ විදිහටම වටේම ඇන හයක් තියෙනවා. ඉතින් ඒකත් මේ විදිහටම ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් පරිස්සමෙන් ගලවලා අයින් කරගන්න. ඉතින් කලබලයක් නොවි හින්සරේ මේක වත් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ප්ලාස්ටික් කවර් එක මේ යන 4-6 ගැලෙවුවට පස්සේ අපිට මේ ප්ලාස්ටික් කවර් එක ගලව ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට තමයි මේ යන ටික මම ගලවන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි මේ ඇනත් ඔයාලා
ගලවන ඇන ටිකත් පරිස්සමින් කොහෙටවත් වැටෙන්නේ නැති වෙන්න පරිස්සමට කොහේ හරි තැනක සේෆ්ටි තැනක තියාගන්න. ඊට පස්සේ අපි මෙතන මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙලා තියෙනවා පොඩි ප්ලාස්ටික් කවර් එකක් රිබන් එක ඉරෙන්නේ නැති වෙන්න එහෙම දුවන්නේ නැති වෙන්න තමයි මේක දාලා තින්නේ. ඔයාලට පේනවා ඇති. ඒක මේ විදිහට උඩට නිකම්ම වගේ උඩට ගන්න පුළුවන්. දැන් අපි ඔක්කොම ඇන ටිකයි එතන ඩිස්ප්ලේ රිබන් එකට අපු කවර් එකත් අයින් කරලා තින්නේ. දැන් අපිට පුළුවන් මේ ප්ලාස්ටික් කවර් එක මෙහෙම උඩට තමයි මේක හිමීට උස්සන්න ඕන. උඩට මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලලා මෙන්න මේ විදිහට උඩට මෙන්න මේ ප්‍රොජෙක්ටර් යටින් අල්ලලා උඩට මෙන්න මෙහෙම උස්සපුවාම ඔන්න අපිට දැන් මේකේ ප්ලාස්ටික් අර ලෙන්ස් ටික කවර් කරලා තියෙන උඩ ප්ලාස්ටික් කවර් එක මේ විදිහට උඩට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති දැන් මේකේ මේ ලෙන්ස් ටික මේකේ මේ ඉස්සරහා හතරස් එක ලෙන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ මැද තියෙන්නේ ඩිස්ප්ලේ එක. ඉතින් ඔන්න මම ඉස්සරහා තියෙන එක ලෙන්ස් එකක් අයින් කරගත්තා. ඊට පස්සේ මේක එක පැත්තක් රෆ් එකට තියෙනවා. අනිත් පැත්ත සිනිඳුවට තියෙනවා. ඒ කියන්නේ මෘදුයි. ඉතින් මේ පැති දෙකක් මේක තමයි ඩිස්ප්ලේ එක. බලන්න දැනට මේ ඩිස්ප්ලේ එකේ මේ ඩස්ට් එක වැදිලා තියෙන්නේ. ওই ඩස්ට් එක තමයි අපිට අර ස්ක්‍රීන් එකෙන් පේන්නේ. ඉතින් මේවා අපි සුද්ධ කරගන්න ඕන. මේ තියෙන්නේ පස්සෙන් තියෙන ලෙන්ස් එක. ඉතින් මේවා ඔයාලා හයි කරගන්නකොට බලා ගන්න මේකේ පැති දෙකක් තියෙනවා. හරියට මේ පැති දෙක බලලා මාක් කරගන්න. මොකද නැත්තම් ඔයාලා හයි කරපුවාම මේ පැති දෙක මාරුනොත් ආයෙත් අපිට ප්‍රොජෙක්ටර් එක ගලවන්න වෙනවා. මොකද මේකේ රූප ඊට පස්සේ යනකොට වෙනස් වෙනවා. බොඳ වෙලා වැටෙනවා. එහෙම ප්‍රශ්න එනවා. ඒකින් හරියටම බලාගෙන ඔයාලා ගලව ගන්න මාක් කරලා ගලවන්න ලෙන්ස් පැති දෙක. ඊට පස්සේ අපි දැන් මේක සුද්ධ කරගන්න තමයි යන්නේ. ලෙන්ස් එකයි ඒකේ තියෙන ඩිස්ප්ලේ එකයි. ඉතින් මේකට මේ ටූල් එකක් අපිට අපේ මේ ප්‍රොජෙක්ටරෙත් එක්කම අපිට හම් වෙනවා මේ ටූල් ටික. ඉතින් මේ ටූල් ටිකෙන් පුළුවන් අපිට මේක ක්ලීන් කරගන්න. ඉස්සරවම අපි මේ ලෙන්ස් ප්ලාස්ටික් ලෙන්ස් කෑල්ල දෙක සුද්ධ කරගන්න ඕන. ටූල් එකෙන් සුද්ධ කරලා ඊට පස්සේ රෙදි කෑල්ලෙන් මේ විදිහට හොඳට ඩස්ට් ටික අයින් කරගන්න ඕන. ඩිස්ප්ලේ එකෙත් ඒ විදිහම තමයි. අර ටූල් එකෙන් පුළුවන් අපිට ඩිස්ප්ලේ එකේ මේ කොන් එක හොඳට සුද්ධ කරන්න. ඊට පස්සේ මේ රෙදි කෑල්ලෙන් මෙහෙම හිමින් සැරි ඩිස්ප්ලේ එකේ වටේ මේ විදිහට තියෙන ඩස්ට් එක සුද්ධ කරලා රෙදි කෑල්ලෙන් මෙන්න මේ විදිහට හිමීට බොහොම සේෆ්ටි විදිහට මේක කරන්න. මොකද ඩිස්ප්ලේ එකට ලොකු බරක් දෙන්න යන්න එපා. ඩිස්ප්ලේ එක පුපුරන්න ඉඩ තියෙනවා. ඒකින්ද ලොකු බරක් කරන්නේ නැතුව ස්මෝල් විදිහට මේ වැඩේ කරගන්න. ඊට පස්සේ අපි දැන් ලෙන්ස් ටිකයි ඩිස්ප්ලේ ටිකයි සුද්ධ කරගත්තා. දැන් අපි ලෙන්ස් එකයි ඩිස්ප්ලේ ටිකයි අප මේ විදිහට තිබුණ තැන් වලටම මේ විදිහට සේෆ්ටි විදිහට බොහොම හිමින් හයි කරගන්නවා. හදිස්සියක් නැතුව. ඉතින් අපි හදිස්සි වෙන්න අවශ්‍ය නැහැනේ. මේක හිමීට කරගත්තොත් ඒක ගොඩක් හොඳයි. මොකද මේවා සියුම් කොටස් වලින් තියෙන ඒවා නිසා තමයි මම මේ නිතරම කියන්නේ. ඉතින් ඔන්න දැන් අපි ලෙන්ස් කවර් ටික හයි කරලා ලෙන්ස් ටික හයි කරලා දැන් අපි ලෙන්ස් කවරෙත් මේ විදිහටම තිබුණු විදිහටම හිමින් සැරේ මෙහෙම දා ගන්නවා. දැන් ඊට පස්සේ අපි මෙතන ඇන ටික ලෙන්ස් කවරේ ඇන ටික දා ගන්නවා ප්ලාස්ටික් කවර් එකේ. ඉතින් මේ ඇන නැති කරගන්න එපා. මේ ඇන හරි චූටි ඇන මේ හොයාගන්න අමාරුයි වැටුනොත්. ඒ වගේම තමයි වැටෙන්නත් බොහොම වැටෙන විදිහට තමයි තියෙන්නේ. මොකද පොඩි හින්දා මේ ඇන වැටෙනවා. ඊට පස්සේ මම මෙතන ඩිස්ප්ලේ එකේ රිබන් එකට ආපු ප්ලාස්ටික් කවර් එකත් මේ විදිහට දා ගන්නවා තිබුණු තැනටම. ඔන්න මම ඒක දාලා මෙතන පොඩි ටේප් කෑල්ලකින් තමයි මේක ඇලවිලා අලවලා තියෙන්නේ. ඒක ඒ විදිහටම ඔයාලත් මේ ලෙන්ස් එක ඩිස්ප්ලේ එකේ රිබන් එක තියෙන කොටසේ ප්ලාස්ටික් කෑල්ල අලවන්න. මම ඊට පස්සේ මෙතන පවර් බෝඩ් එක තිබුණ තැනට මේ විදිහට දා ගන්නවා. ඔන්න මම දැන් පවර් බෝඩ් එකක් දාගත්තා. පවර් බෝඩ් එකේ තන හතරක් එනවා. ඒ යන හතර මේ විදිහට හයි කර ගන්නවා.
ඉතින් පොඩ්ඩක් බලන්න මේ පවර් බෝඩ් එක ඇතුළට බහිනවද කියලා. මොකද කට්ට දෙකකින් තමයි හිර වෙලා තියෙන්නේ. ඒකින්ද පවර් බෝඩ් එක පොඩ්ඩක් බලන්න හරියටම සෙට් වුණාද කියලා. ඊට පස්සේ මම ඩ්‍රයිව් බෝඩ් එක මෙතන මේ අයිනට දාලා ඩිස්ප්ලේ එකේ රිබන් එක මේ විදිහට හයි කරගන්නවා. දැන් මම ඇන ටික දාලා ඉවරයි. ඊට පස්සේ තිබුණු තැන් වලටම අර බේස් ටික සොකට් වලට මගේ අර බේස් ටික ගහ ගන්නවා. සොකට් වලට දැන් ඔක්කොම ටික හරියට පරිස්සමෙන් ගහ ගන්න. මොකද එකක් හරි ඔයාලා ගහ මේ අමතක වුණොත් මොන හරි එක අඩුපාඩුවක් වෙනවා. එක්කෝ සවුන්ඩ් නැති වෙනවා, එක්කෝ ෆෑන් එක නැති වෙනවා, එක්කෝ පවර් ඔන් වෙන්නේ නැතු වෙනවා. ඒකින්ද හරියටම තිබුණු තැන් වලටම හරියටම බලලා ඒ සොකට් ඒ විදිහටම හයි කරගන්න. ඉතින් ඔන්න දැන් මම මේකේ සොකට් ටිකයි ඒ තිබුණු තැන් වලටම හරියටම හයි කරලා මේ විදිහට ආයපුව ඔයාලත් ඇඟිල්ලෙන් අපත් අත කරලා බලන්න මොකද හරියට වැදිලාද කියලා. ඊට පස්සේ ඔන්න මම ඩිස්ප්ලේ මේකේ කවර් එකත් හයි කරගෙන ඊට පස්සේ බ්‍රැකට් එක දැන් මම දාගන්න යන්නේ. ඔන්න බ්‍රැකට් එක දාගත්තා මම. ඊට පස්සේ බ්‍රැකට් එකේ ඇන දෙක අපි අර ගැලෙව්ව කලින් ඇන දෙකක් තිබුණා. ඒක අපි බ්‍රැකට් එකට මේ විදිහට දෙපැත්තට දාගන්නවා. ඉතින් ඔන්න මම බ්‍රැකට් එක ඇන දෙකක් දාලා ඉවරයි. දැන් ඊට පස්සේ මම මේ බ්‍රැකට් එකේ කවරේ ඔයාලට මතක ඇති මම රබර් පොඩි ටුකක් උස්සලා යන හතරක් තිබිච්ච පොඩි කවර් එක ඒක දාගන්නවා මම මෙහෙම. ඔන්න මම දැන් දාගත්තා. ඊට පස්සේ අර තිබුණු ඒ රබර් කොටස් පොඩ්ඩක් උස්සලා එතෙන්දී තිබුණු තැන් වලටම පොඩි යන හතරත් මේ විදිහට දාගන්න. ඉතින් මේක ඔයාලා කරනකොට හිමින් කරගන්න. මම මේ විදිහට වේගෙන් යවුවට ඔයාලට හිමින් කරගන්න පුළුවන් මේක. දැන් මම මේක හයි කරලා ඉවරයි. මේ විදිහට තමයි හයි කරාට පස්සේ එන්නේ. ඉතින් ඔන්න බලන්න දැන් මම හයි කරාට පස්සේ මේකේ දැන් හොඳ ක්වොලිටි, රූපත් ක්වොලිටි, ඩස්ට් එක නැහැ. ඉතින් මෙහෙම තමයි මේක ක්ලීන් කරගන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ප්‍රොජෙක්ට් එක මෙහෙම ක්ලීන් කරගන්න මේක බලලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.